විසිවන සියවසේ ලෝක ඉතිහාසයේ ලෙයින් තෙත් කළ මිලියන ගණනකගේ ජීවිත අහිමි වීමට හේතු දෙවන ලෝක යුද්ධයේ ප්‍රධාන නිර්මාතෘවරයා ඇඩොල්ෆ් හිට්ලර්ය. ඔහු උපතින්ම යක්ෂයෙකු නොවීය. සමාජ ආර්ථික සහ දේශපාලන සාධක මත බලය ලබාගෙන පසුව ලෝකයේ විනාශය කරා රැගෙන ගිය සංකීර්ණ චරිතයකි. ඇඩොල්ෆ් හිට්ලර් 1889 අප්‍රේල් 20 වන දින ඕස්ට්‍රියාවේ බ්‍රවුනාව් ඇම් ඉන් නම් කුඩා නගරයේ උපත ලැබීය. ඔහුගේ පියා වූ ඇලොයිස් හිට්ලර් රේගු නිලධාරියෙකු වූ අතර මව ක්ලාරා හිට්ලර්ය. පවුල් පසුබිම. හිට්ලර් පවුලේ දරුවන් 6 දෙනෙකුගෙන් 4 වැන්නා විය. පියා ඉතා දැඩි පුද්ගලයෙකු වූ අතර ඔහුට අවශ්‍ය වූයේ තම පුතාද රජයේ සේවකයෙකු වනු දැකීමටයි. නමුත් කුඩා හිට්ලර් කලාවට ප්‍රිය කළේය. මේ නිසා පියා සහ පුතා අතර නිතර ගැටුම් ඇතිවිය. මවට ඇති ආදරය. පියාගේ දැඩි බව හමුවේ හිට්ලර් තම මවට අසීමිතව ආදරය කළේය. ඇයගේ 1907 දී පියවරු පිළිකාවකින් මිය ගිය විට ඔහු දැඩි කම්පනයට පත්විය. වෛද්‍යවරුන් පවසන පරිදි ඔහු තම ජීවිතය අවංකවම ආදරය කළ එකම කාන්තාව ඇය විය හැකිය. වියානා ජීවිතය. 1907 දී චිත්‍ර ශිල්පියෙකු වීමේ සිහිනය සමග වියානා නුවරට ගිය හිට්ලර් ලලිත කලා ඇකඩමියට ඇතුළත් වීමට දැරූ උත්සාහයන් අසාර්ථක විය. අන්ත දිනිඳු බවට පත් වූ ඔහු වීදිවල චිත්‍ර විකුණමින් සහ අනාථ නිවාසවල රැඳී සිටියේය. හිට්ලර්ගේ හිත තුළ යුද විරෝධී ආකල්ප සහ ජර්මානු ජාතිකවාදී අදහස් රෝපණය වූයේ මෙම කටුක වියානා ජීවිතය තුළදී බව පැවසේ. 1914 දී පළමු ලෝක යුද්ධය ආරම්භ වූ විට හිට්ලර් ස්වේච්ඡාවෙන් ජර්මානු හමුදාවට බැඳුණි. පණිවිඩකරුවෙකු ලෙස ධෛර්ය සම්පන්නව සේවය කළ ඔහු අයන් ක්‍රොස් පදක්කමද දිනාගත්තේය. 1918 දී ජර්මනය පරාජය වීම ඔහුට දරාගත නොහැකි විය. ජර්මානු හමුදාව යුද පිටියේදී පරාජය නො වූ බවත් රට ඇතුළත සිටි දේශපාලඥයන් සහ යුදෙව්වන් විසින් හමුදාව පාවා දුන් බවත් ඔහු විශ්වාස කළේය. මේ පිටුපසින් පිහියෙන් ඇනීමේ මිත්‍යාව ලෙස ප්‍රචලිත විය. යුද්ධයෙන් පසු හමුදා ඔත්තුකරුවෙකු ලෙස කටයුතු කළ හිට්ලර් පසුව දේශපාලනයට පිවිසියේය. ඔහු ජර්මානු කම්කරු පක්ෂය නාසි පක්ෂය ලෙස ප්‍රතිසංවිධානය කළේය. බලයට ඒමට බලපෑ ප්‍රධාන හේතු. වර්සේල් ගිවිසුමේ අවමානය. යුද්ධයෙන් පරාජිත ජර්මනියට පැනවූ දැඩි කොන්දේසි නිසා ජනතාව තුළ තිබූ කෝපය හිට්ලර් සිය වාසියට හරවා ගත්තේය. මහා ආර්ථික අර්බුදය. 1929 ආර්ථික කඩාවැටීමත් සමග මිනිසුන්ට රැකියා සහ ආහාර හිමි විය. රැකියා සහ පහන් ලබා දෙන බවට වූ හිට්ලර්ගේ පොරොන්දුව ජනතාව වැළඳගත්හ. කතිකත්වය. ඔහුගේ වේගවත් සහ හැඟීම්බර කතා විලාසය ජනතාව මෝහනය කිරීමට සමත් විය. 1923 දී බලය අල්ලා ගැනීමට කළ අසාර්ථක කුමන්ත්‍රණයකින් පසු සිරගත වූ හිට්ලර් එහි මයින් කම්ෆ් කෘතිය රචනා කළේය. පසුව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය හරහා ඉදිරියට පැමිණි ඔහු 1933 දී ජර්මනියේ චාන්සලර්වරයා බවට පත්විය. බලය පැමිණි වහාම ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කළ හිට්ලර් තමා ෆියුරර් ලෙස නම් කරගත්තේය. ඔහුගේ පාලනය තුළ දැඩි මර්ධනයක් තිබුණද පෞද්ගලික ජීවිතයේදී ඔහු ඊට හාත්පසින්ම වෙනත් චරිත ලක්ෂණ පෙන්නුම් කළේය. මිලියන ගණනක් මිනිසුන් මැරූ හිට්ලර් සතුන්ට අසීමිතව ආදරය කළේය. ඔහු බ්ලොන්ඩ් නම් තම සුරතල් බල්ලාට දැඩිසේ ඇලුම් කළ අතර ලොව ප්‍රථම ජනතාවට දැඩි සත්ත්ව හිංසන විරෝධී නීති ජර්මනියේ පැනවීය. ඔහු මත්පැන් සහ දුම්පානයෙන් තොර වූ අතර සතුන් මැරීමට ඇති අකමැත්ත නිසා ශාකභක්ෂකයෙකු ලෙස ජීවත් විය. ඔහු ඔපෙරා සංගීතයට සහ ගෘහ නිර්මාණ ශිල්පයට දැඩි ලෙස ඇලුම් කළේය. ඔහු යටතේ ජර්මනියේ විරකියාව පහව ගියේය. ලොව ප්‍රථම අධිවේගී මාර්ග පද්ධතිය වන ඔටෝබාන් සහ සාමාන්‍ය ජනතාවට මිලදී ගත හැකි ෆොක්ස්වැගන් මෝටර් රථ ව්‍යාපෘතිය ඔහුගේ සංකල්ප මත බිහිවිය. හිට්ලර්ගේ අරමුණ වූයේ ජර්මානු ජාතිය සඳහා භූමිය පුළුල් කිරීමයි. 1939 සැප්තැම්බර් 1 වන දින පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමග දෙවන ලෝක යුද්ධය ආරම්භුණි.
මුලදී ජයග්‍රහණ ලැබුවද 1941දී සෝවියට් දේශය ආක්‍රමණය කිරීමට ගත් තීරණය සහ ඇමරිකාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීම ඔහුගේ පරාජයට හේතු විය. හෝලෝකෝස්ට් යුද්ධය අතරතුර ඔහුගේ අන්තවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් යුදෙව්වන් මිලියන 6ක් ඇතුළු තවත් මිලියන ගණනක් ගාල් කඳවුරු සහ ගෑස් කොටි තුල දමා අමානුෂික ලෙස ඝාතනය කරන ලදී. මෙය මානව ඉතිහාසයේ අඳුරුතම පැල්ලමයි. 1945 වන විට මිත්‍ර හමුදා සහ සෝවියට් හමුදා ජර්මනිය වට කළහ. පරාජය අතළඟ බව දැනගත් හිට්ලර් බල්රීනියේ පිහිටි තම භූගත බංකරයට වී සැඟවුණේ. 1945 අප්‍රේල් 29 වන දින ඔහු තම දීර්ඝකාලීන පෙම්වතිය වූ ඊවා බ්‍රවුන් සමග විවාහ විය. ඊට පසු දින එනම් අප්‍රේල් 30 වන දින හිට්ලර් වෙඩි තබාගෙනත් ඊවා වසපානය කරත් සිය දිවි නසාගත්හ. ඔවුන්ගේ සිරුරු පුරුස්සා දමන ලදී. දින කිහිපයකට පසු ජර්මනිය යටත් විය. ඇඩොල්ෆ් හිට්ලර් යනු නපුරේ සංකේතයකි. ඔහු කලාවට හා සතුන්ට ආදරය කළ සංවේදී මිනිසෙකු ලෙස සිටියද අසීමිත බලය සහ වෛරී දේශපාලනය විසින් ඔහු ලෝක විනාශකාරියෙකු බවට පත් කළේය. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම සහ අන්තවාදය කෙතරම් භයානකද යන්න ඔහුගේ ජීවිත කතාව මුළු ලොහත් ලෝකයටම කියා දෙයි.